ඉතින් ලොකුන්නේ මම තමයි එහි ග්‍රාම සේවක. ඕ එහි ඉති වසමකටම එක ග්‍රාමයේ සේකයි නින්නේ ඈ ඔව් ඔව්. ඔව් ඊටිගේ වැස්සද මේ පැත්තට? වැසනන් ඉතින් පේන්නේ නැතුව අය. පේන්නේ නැතුව ගස් කොළුනුත් එක කනාටු ගහලා තියෙනවා. මේ නිසංසලා දැරවි දවසකට දෙකකට ගෙදර ඇවිල්ලා යන්න අවුල් නේද? දවසකට දෙකකට නෙමෙයි ඒකි තීන්දුවටම ගෙදර ආවේ. දැන් මෙහෙමයි වහෙන් වරෝ නැතුව අපි කෙලින්ම කතාවට වහිමු චමින්ද ලොකුන්නේ නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගී මම එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒකට තරහ යනවා. ඕන ගෑණියෙකුට ඒතර තරහ යනවා. හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහැනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්තපන් බං. සන්තලා තාවලා ඔය මගුල කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. මං හිතුවේ ඒක මාට්ටිලා කියේ.